අපි ඉන්න මේ ලෝකයේ ඇත්තක්ද? එහෙමත් නැත්නම් මායාවක්ද? අපිට ඇහෙන, අපි දකින දේවල් ඇත්තටම එහෙම දේවල් නෙමෙයිද? ඔයාලටත් මෙහෙම දෙයක් ජීවිතේ කවදා හරි හිතෙන්නේ නැති. ඒවට ඔයාලා උත්තර හොයන්නත් උත්සාහ කරලා තියෙනවද? වැඩි හිතන්න එපා. ඔයාලට විතරක් නෙමෙයි. දර්ශනවාදයේ පටන් ගත්ත දවසේ ඉඳලම ෆිලොසොෆර්ස්ලාට තියෙන ප්‍රශ්නයක් තමයි අපේ අත්දැකීම් වලින් අපි රියැලිටි කියලා දෙයක් හදන් තියනවද? එහෙමත් නැත්නම් අපි මේ ඇත්තටම ඉන්නේ රියැලිටි එකේද කියන එක. ඉතින් මනෝවිද්‍යාඥයෝ නම් කියන්නේ අපි රියැලිටි කියලා හිතන් ඉන්නේ 100%ක්ම රියැලිටි එකට නෙමෙයි කියලා. අපේ ශරීරයට ලැබෙන සිග්නල් මොළයට ගියාම මොළයේ සිග්නල් වලට අදාළව චිත්‍රයක් මවා ගන්නවලු රියැලිටි එක මෙන්න මේ වගේ දෙයක් කියලා. ඉතින් අපි අපේ මොළයේ මවපු මේ චිත්‍රයට තමයිලු රියැලිටි එක කියලා හිතන් ඉන්නේ. ඉතින් අපි කවුරුත් දන්නවනේ අපිට තීරණ ගන්න උදව් කරන්නේ මොළයෙන් දෙන සිග්නල් වලින් කියලා. ඒ වුණාට ඔයාගේ මගේ අපි හැමෝගෙම මොළය අඳුරු ගුහාවක හිර වෙලා කියලා ඔයාලා දන්නවද? ඔව්, ඒ තමයි අපේ හිස් කබල. මේ හිස් කබල ASCII හිර වෙලා තියෙන මොළයට තීරණ දෙන්න අවශ්‍ය කරන ඉන්ෆර්මේෂන් දෙන්නේ අපේ සංවේදන අවයව වලින්නේ. ඇස, කන, නාසය, දිව සම ඒ වගේ දේවල් වලින්නේ. ඉතින් මේ වගේ දෙන සිග්නල් අපේ මොළය ඇතුලේ ස්ටෝර් කරලා තියෙනවා. මොකටද දන්නවද? අනාගතයේදී අපිට ප්‍රයෝජනෙට ගන්න. මෙන්න මේ වගේ දේවල් වලදී. ඔන්න එක පාරටම ඩෝන් ගාලා සද්දයක් ඇහෙනවා. දැන් අපේ කන හරහා මොළයට යනවා මේ සද්දය. ඔන්න අපේ මොළේ මේ වගේ සද්ද කීපයක් ස්ටෝර් කරලා තියෙනවා. දැන් මොළය බලනවා අපිට ඇහුණු සද්දයට සමාන සද්දයක් කලින් කොහෙදි හරි ඇහිලා තියෙනවද කියලා. ඔයාට කලින් ලැබුණු අත්දැකීම් වලින් ස්ටෝර් වෙලා තියෙන ශබ්ද එක ගලපලා බලනවා මේකට ටැලි වෙන සද්දයක් කොහේ හරි තියෙනවද කියලා. අපිට ඇහෙන මේ සද්දය සමහර වෙලාවට වෙඩි සද්දයක් වෙන්නත් පුළුවන්. බෝම්බ සද්දයක් වෙන්නත් පුළුවන්. නැත්නම් පොල් අත්තක් උඩට පොල් ගෙඩියක් වැටෙන සද්දයක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අහස කඩම් වැටෙන සද්දයක් වෙන්නත් පුළුවන්නේ. අපි හිතමුකෝ මේ ඇහුණු ශබ්දය බෝම්බයක් පිපිරුණු සද්දයක් කියලා මොළය තීරණය කරනවා කියලා. ඉතින් මොළය බලනවා කලින් මෙහෙම දෙයක් ඔයාට වෙලා තියෙනවද? එහෙමත් නැත්නම් එහෙම සිද්ධියක් දැකලා හරි තියෙනවද කියලා. හිතමුකෝ ඔයා බලපු ෆිල්ම් එකක එහෙම දෙයක් වෙලා එතන ඉන්න අය කෙරුවේ මේසයක් යටට රිංගපු එක් කියලා. ඔන්න දැන් මේක ඔයාගේ මොළයේ ස්ටෝර් වෙලා තියෙනවා. ඉතින් මොළය තීරණය කරනවා මේ වගේ වෙලාවක ගන්න ඕන හොඳම තීරණය තමයි ආරක්ෂිත ස්ථානයකට යන්නේක කියලා. ඉතින් ඔයාගේ මොළය ඔයාගේ ඇස් දෙකට කියනවා ඉක්මනටම ළඟ මේසයක් හරි කවර් වෙන්න මොකක් හරි දෙයක් තියනවද කියලා හරි බලන්න කියලා. ඊට පස්සේ ඇස් දෙකෙන් ආයේ මොළයට සිග්නල් එකක් යවනවා එහෙම එකක් තියෙනවා මෙන්න මෙතන කියලා. ඊට පස්සේ ඔයාගේ මොළයෙන් ඔයාගේ අත් දෙකටයි ඔයාගේ කකුල් දෙකටයි කියනවා අන්න තැනක් තියෙනවා ඉක්මනටම යන්න කියලා. ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ. හැබැයි ඒ ශබ්දය බැලුමක් පිපිරෙන සද්දයක් වෙන්නත් බැරි නැහැ නේද? ඔයාලට මතකද එකපාරක් අහස කඩන් වැටෙනවා කියලා හාවෙක් රැවටිලා කැලේ හිටිය සත්තු ඔක්කොම පණේපා කියලා දිව්වා. එතනදිත් උනේ අර කියපු දේම තමයි. තිබුණ එකම අවුල හාවගේ මොළයේ අර වගේ ශබ්දයක් කලින් ස්ටෝර් වෙලා තිබුණේ නැහැ. ඉතින් මොළය කිව්වා මේක නම් අහස කඩන් වැටෙන සද්දයක් කියලා. ඉතින් අත්දැකීම් වල තියෙන වැදගත්කම අන්න ඒකයි. මේ කතාවේ අපිට ගන්න තියෙන දේවල් හුඟක් තියෙනවා. සමාජයෙන් එන බලපෑම් නිසා අපි ගන්න තීරණ වෙනස් වෙන්නේ කොහොමද කියන දේ වගේම අපි රියැලිටි එක කියලා හිතන දේ ඇත්තටම රියැලිටි එක නෙමෙයි නේද කියන එකට. ඉතින් කතාවේ ආව අහස කඩම් වැටෙන නිසා බේරෙන්න දුවන්නේ මුහුදටනේ. අතරමඟදී යාට හම්බෙන අනිත් සත්තුත් අහනවා මොකද දුවන්නේ කියලා. ඉතින් හාව කියන්නේ අහස කඩම් වැටෙනවා කියලා. අනිත් සත්තුන්ටත් අහස කඩන් වැටෙන එක ගැන කලින් එක්ස්පීරියන්ස් එකක් නැති නිසා එයාලත් හිතනවා ඒක ඇත්තක් වෙන්නේ නැති කියලා. ඊට පස්සේ කරන්නේ මොකද්ද කියලා අහනකොට හාව කියන්නේ මුහුදට පනිමු කියලා. මෙතනදි වෙන්නේ ඒ සත්තුන්ගේ මොළයටත් කලින් එහෙම එක්ස්පීරියන්ස් එකක් නැති නිසා ඒ සත්තු ටිකටත් එකපාරම හිතා ගන්න බෑ මොකද කරන්නේ කියලා. එතකොට මොළය කරන්නේ අදාළ සිද්ධිය ගැන වැඩිපුරම අත්දැකීම් කියන කෙනාගෙන් උපදෙස් ගන්න කියලා ඔයාට කියනවා. ඉතින් සත්තු හිතනවා මේ වෙලාවේ අහස කඩන් වැටෙන එක ගැන ගන්න තියෙන හොඳම සොලියුෂන් එක තියෙන්නේ හාව ළඟ කියලා. ඒක නිසා යාලා හාව කියන දේ පිළි අරගෙන එයා කියන විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මුහුදට දුවන එකනේ. ඔයාලා දන්නවද ওই විදිහට හාව කියන දේ සත්තු 5ක් විතර පිළිගත්තොත් අනෙක් අයටත් ඒක පිළිගන්න වෙනවා කියලා. ඒකට සෝෂල් සයිකොලොජි වල කියන්නේ group pressure and conformity කියලා.
මේ වගේ අවස්ථාවකදී ඔයාලට තේරුණත් එයාලා කියන දේ වැරදි කියලා ඔයාලට ඒකට එරෙහිව යන්න බෑ. එයාලගේ නාව කොන්වේද කියන බයට. සෝෂල් ප්‍රෙෂර් එක හින්දා. ඉතින් වෙන්නේ ඔයාගේ මොළයෙන් ඔයාව ඩිෆෙන්සිව් ස්ටාන්ස් එකකට තල්ලු කරනවා ඒක පිළිගන්න කියලා. නැත්නම් ඔයාව සමාජයෙන් කොන්වෙයි කියලා. දැන් ඔයාට අර සමාජේ කම්ෆර්ටබල් විදියට ඉන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන බරපතලම කාරණාව තමයි අර කියපු බොරුවට ඔයාගේ මොළය ඇතුළට එන්න මොළය ඇක්සස් දුන්නා. දැන් මොළය එකත් ස්ටෝ කරගෙන තියාගෙන ඉන්නවා. දැන් ඔයාගේ මොළය ඇතුලේ ඇත්ත සහ බොරුව දෙකම තියෙනවා. ඉතින් දැන් ඔයාගේ මොළය ඉන්නේ ටිකක් කන්ෆියුස් වෙලා. ඊට පස්සේ මොළය හිතනවා මේකත් ඇත්ත වෙන්න පුළුවන් කියලා. දිගින් දිගටම මේ කාරණාව ගැන ඔයා විශ්වාස කරන්න ගියාම ඔයා හිතනවා මේක තමයි ඇත්ත කියලා. රියැලිටි එක කියලා. පස්සේ ඔයාම වෙන අයටත් කියනවා අර බොරුව ඇත්තක් කියලා. ඔන්න ඔය විදිහට තමයි සමාජයේ බොරුව මිත්‍යාව ප්ලාන්ට් කරන්නේ. ඔය විදිහට පරම්පරා ගණනාවක් තිස්සේ ඔය වගේ ප්ලාන්ට් කරපු බොරුවක් පැවතුනොත් ඒක සංස්කෘතියක් වෙනවා. පස්සේ ඒකට එරෙහි වෙන කෙනෙක් හිටියොත් එයාව සමහර වෙලාවට සමාජයෙන් කොන් කරනවා. ඔය කියන සමාජයේ දැඩිව ඔය මතය විශ්වාස කරනවා නම් අර විරුද්ධ මතයක් කියපු කෙනාට ගහන්න එහෙමත් නැත්නම් එයාව මරන්න හරි පෙළඹෙනවා. ඒ වගේ උදාහරණ ඉතිහාසයේත් ඕන තරම් හොයාගන්න පුළුවන්. පෙරදිග වගේම අපරදිග ශිෂ්ටාචාරවලත්. දැන් අපි බලමු මේ කතාවෙම රියැලිටි එක හොයාගත්තේ කොහොමද කියලා පෙන්නපු විදිය. අන්න ඒ කෙනා තමයි මේ කතාවේ ඉන්න සිංහයා. මුලින් මෙයා කෙරුවේ කලබල නොවී ඉන්න එක. ඊට පස්සේ ප්‍රශ්නය මොකක්ද කියලා ඇහුවා. පස්සේ ආ කෙරුවේ කලින් විදිහටම මොලේට සිග්නල් එකක් යවලා බැලුවා කලින් එහෙම එක්ස්පීරියන්ස් එකක් තියනවද කියලා. මොලය නැහැ කියන ගමන් මොලයෙන් එයාට දුන්නේ අනිත් අයට දෙනවට වැඩිය වෙනස්ම සිග්නල් එකක්. මොලෙන් කිව්වේ අපි ඔක මොකක්ද කියලා හොයලා බලමු නේද කියන සිග්නල් එක. මෙතනදී ඇයි සිංහයාට වෙනස් සිග්නල් එකකුයි අනිත් සත්තුන්ට තවත් සිග්නල් එකකුයි මොලෙන් දුන්නේ? සිංහයාගේ මොලය නිර්භීත බව ප්‍රැක්ටිස් කරලා තියෙන එක තමයි මේකට තියෙන ප්‍රධානම හේතුව. හැබැයි රිස්ක් එකක් ගන්න බය නම් ඔයාට කවදාවත් ඔයාගේ මොලයට නිර්භීත බව පුරුදු කරවන්න බෑ. ඒකට උදාහරණෙත් මේ කතාවෙම තියෙනවා. කොතනද? සිංහයා මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න සිද්ධිය වුණු තැනට යන්න හදන වෙලාවේ. හිතන්නකෝ ඇත්තටම අහසකටම වැටෙනවා නම් සිංහයාට මැරෙන්න වෙන බව සිංහයාත් දන්නවනේ. හැබැයි ඒ රිස්ක් එක ගන්න තියෙන බය නැති කරගන්න එක තමයි එයා ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ. ඉතින් කතාවේ තියෙන විදිහටම සිංහයා එහෙම යන්න හදනකොට එතන හිටිය සියලුම සතුන් එතෙන්ට යන්න බෑ කියලා දිනවා. ඉතින් සිංහයා බොහොම අමාරුවෙන් තමයි මේ හාවවත් කැමති කරන් තියෙන්නේ එතෙන්ට යන්න. හැබැයි කතාව අවසානයේ සිංහයා කරපු මේ කැපකිරීම හින්දා කැලේ හිටිය සියලුම සතුන්ගේ ජීවිත බේරුණා නේද? මොකද මුහුදට පැන්න නම් පීනන්න පුළුවන් අය බේරෙයි. බැරි අය ගිල්ල මැරෙයි. ඒත් පීනනවා කියලා කොච්චර පීනන්නද? මුහුදක වගේ. තවත් ගොඩබිමක් දකිනකම්ම. ඉතින් මම මේ කතාව උදාහරණයකට ගත්තේ අපිත් සමහර වෙලාවට මිත්‍යාවන් යථාර්ථයන් කියලා ජීවත් වෙන්න හදන හින්දායි. සමහර වෙලාවට අපි ඒ වගේ මිදෙන්නත් බයයි අර මම කලින් කියපු group pressure and conformity නිසා. අනික් කාරණය ජනකතා හැදිලා තියෙන්නේ සමාජයට මොකක්ම හරි මැසේජ් එකක් දෙන්න කියලායි මට නම් හිතෙන්නේ. අපිට ඒ දෙන මැසේජ් එක හරියට රීඩ් කරන්න පුළුවන් නම් අපිට ලෝකය වෙනස්ම විදියකට දකින්න පුළුවන් කියන එකයි මගේ අදහස. ඔයාලා හිතන්නේ ලෝකය කියන්නේ රියැලිටි එකක්ද? එහෙමත් නැත්නම් ඉලියුෂන්ස් වලින් හැදුන එකක්ද? ජනකතා ගැන මොකද හිතන්නේ? ඔයාලට හිතන දේවල් කමෙන්ට් එකක් විදියට කියන්නත් අමතක කරන්න එපා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලගේ ජීවිතයට ගන්න පුළුවන් දෙයක් දෙන්න මට පුළුවන් වුණා කියලා. ඉතින් මම අදට සමුගන්නවා. නැවතත් තවත් වෙනස්ම එපිසෝඩ් එකකින් ඔයාලව හමු වෙනතුරු ගිහින් එන්නම්. අයුබෝවන්.